ඔයත් මේ හොටල් ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් වැඩට එන්න බලාගෙන ඉන්න කෙනෙක්ද නැත්නම් ඔයා මේ හොටල් ඉන්ඩස්ට්‍රි එකේ ඔල්රෙඩි වැඩ කරන කෙනෙක්ද ඔයා වේටර් කෙනෙක් විදිහට වෙන්න පුළුවන් බාර්ටෙන්ඩර් කෙනෙක් විදිහට වෙන්න පුළුවන් නැත්නම් ඔයා සොම්ලිය කෙනෙක් විදිහට වෙන්න පුළුවන් ඉතින් මම මේ මගේ YouTube channel එකේ මේ වීඩියෝ සීරීස් එකක් ගෙනල්ලා තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකට අලුතෙන් එන්න අයට සහ මේක වැඩ කරන අයට අයත් එක්ක මගේම එක්ස්පිරන්ස එක ම බෙදාගන්න තාම එක හදල් දෙන්නේ ඉතිම අද වීඩියෝකින් කතා කරන්න යන්නේ මේ වේට බාටෙන්ඩ සහ සොමිලිය කියන පොසිෂන් තුන ගැන එතකොට මේ තුනට වාට ප්‍රධාන වශයෙන් වාට අවශ්‍යකන ස්කිල්ස් මොනවාද හදාගන්න නොලෙජ්ජක මොකක්ද එතකොට වෙන ජොබ් එකට අප්ලයි කරන්න කොහොමති කෙනෙ ගැන තම මේක කතා කරන්න ඉතින් මගේ නම නිලන්ත මම මේ හොටල් ඉන්ඩස්ට්‍රික දැන්ට අවුරු දහයක් වැඩ කරනවා ඉතින් ම පටන්ගත්තේ වේට කෙනෙක් විදිට පසම බාටන්න කෙනෙක් වුණට පසම දැනට වැඩ කරන්න සොමිලි කෙනෙක් විදිට එතකොට මම වැඩ කරලා තියෙන ලංකාවේ සහ ඩුබායි සහ මාලදිවයිනි ඉතින් මගේ එක්ස්පිරන්ස එක මේ පොසිෂන් තුන්න ඇතුළේ වැඩ කරලා ම ඇත්තට මේ තුන හා පසිම වෙනස් පොසිෂන් තුනක් අපි යෝග වැඩ කරන්න ගත්තහම තියෙන අපේ රෙස්පොන්සිබිලිටිස් ගොඩක් වෙනස් ඉතින් මගේ එක්ස්පිරන්ස එක තාම ඔයාලත් එක්ක බෙදාගන්නන්නේ මම හිතනවා මේ වීඩියෝ කාල්ට වැදගත් වෙයි කියලා ඒ වගේම තමා මම තව ඉස්සරහට වීඩියෝස් ගේන්න යනවා ඔයා කොහොමද ඔයාගේ ස්කිල්ස් ඩෙවලොප් කරගන්නේ කියන දේ ගැන ඉතින් අපි යමු වීඩියෝ එකට හරිද අපි ඉස්සල්ලාම් බලමු මොකක්ද මේ වේට කියන පොසිෂන් එක සහ ඔයාට තියෙන්න ඕන ස්කිල්ස් ඔයාට මොනවද තියෙන්න ඕන නොලෙජ් සහ ඔයා කිසිම වියදමකින් තොරව කිසිම කෝස් එකක් මොකුත් නැතුව ඔයා කොහොමද ඒ ස්කිල්ස් හදාගන්නේ එතකොට වේට කෙනෙක් වුණාම ප්‍රධාන වශයෙන් ඔයා දන්නවා රෙස්ටොරන්ට් එකකට ගියපුවම අපි හොටෙල් එකේ තියෙන ඔයාට තියෙන්නේ සර්විස් එක තමයි ඔයාගේ මේන් ඩියුටි එක ඔයාට සර්විස් එක වෙලාවේ කෑම ඩිලිවර් කරන්න ඩ්‍රින්ක් එක ඩිලිවර් කරන්න ගෙස්ට්ලාගෙන් ඕඩර් ගන්න එතකොට හරියට ඔයාගේ රෙස්ටොරන්ට් එකේ තියෙන ප්‍රොඩක්ට් ගැන ඔයාගේ ෆුඩ් මෙනු එක ගැන හැමදේම ගෙස්ට එක්ස්ප්ලේන් කරන ඒ වගේ දේවල් තමයි ඔයාට තියෙන්නේ එතකොට මේකෙදි ඔයාට තියෙන්න ඕන ප්‍රධානම ස්කිල් එක තමයි කමියුනිකේෂන් එක කමියුනිකේෂන් in English is very important ඉතින් හැම දේම හරියට ගෙස් කෙනෙක් කතා ගන්න වල දැනටම ඉන්ඩස්ට්‍රිය වැඩ කරන නම් දන්නවා සාමාන්‍යයෙන් ඇලර්ජී තියෙන ගෙස් කෙනෙක් එක්කම හැඳල් කරන්න හමුනාම කොච්චර එක කොම්ප්ලිකේට්ද කියලා එතකොට ඒ වගේම තමයි කොච්චර රෙස්පොන්සිබල්ද කියලා බැරි වෙලා හරි කෑම එකක් දුන්නොත් මේ ගෙස් කෙනෙක්ට ඇලර්ජි තියෙන කෑම එකක් එතකොට ගෙස් මැරෙන්ඩ පවා පුළුවන් එතකොට ලොකු අමාරුක වැටනවා ඉතින් මේ කමියුනිකේෂන් කියන එක ගොඩක් වැදගත්ත නැති මම එක පොඩි උදාහරණයක් විදියා දුන්නාල බයවෙන්න එපා ඒක ඇත්තරම සීරියස් අනිත්දේ තමා ඔයාගේ ප්‍රඩක් නොලේජ් එක ඉතින් රෙස්ටරන්ට් එක වැඩ කරනකොට වා මෙනුව එක ඉන්න නව් දැනගන්න ඕන රෙස්ටරන්ට් එක ෆුඩ් මෙනුව එක බෙවරේජ් මෙනුව එක එතොට බෙවරේජ් වලවාට බේසික් බෙවරේජ් නොලේජ් එකක් තියෙනවා ඉති ම මෙතැදි කියන්න කැමති දෙයක් තම වා හොටල් ඉන්ඩස්ට්‍රිකයට එන්ඩ ඉන්න කෙනෙක්න නැත්තම් ඔල්ඩි වේට කෙනෙක් විදිට වැඩ කරන කෙනෙක්න වාට සමහල්ලාට තියෙන පුළන් අයිඩිය එකක් වෙන රටකට ප්ලයි කරන්න වෙන හොටල් එකට ප්ලයි කරන්න එතකොට මෙතනද බෙවරේජ් නෝලේජ් එක ගොඩක් අය ඇත්තන ඕක වැදගත් දිට තේරුම් ගන්න බෙවරේජ් නෝලජික මාර ඉම්පෝර්ටන් වෙන හොටල් එකට ප්ලයි කරනවට වෙන ජොබ් එකට ප්ලයි කරනට මොකද කිවොත් අද වැඩගන්න රෙස්ටරන්් එක තියන ෆුඩ් මෙනික හට ඒ රෙස්ටරන්ට කිප ඒක නෑ එතන හැබැව අදර වැඩගන්න රෙස්ටරන්් එක තියෙන කොක්ටෙල් මෙනුව එතකොට තියෙන ස්පිරිටස් ටික වයින්ස් ටික බියල්ස් ටික හැමදේම රෙස්ටරන්් එක අනි වාරෙන් තියෙනවා කොක්ටෙල්ස් කලසික් කොක්ටෙල් ගත්තාම ලෝක මොන්න කොනට ගියත් කලසික් කොක්ටෙල් කලසික්ම තමයි වාට හොඳ නොලේජ ගත්ති නොන කලසික් කොක්ටෙල් ගැන එක මාරම ස්කිල්ල එකක් මොකද ඉන්ටව එක වාට ඕක් කතා කරන්න පුළුවන් වාට ඉන්ටව එකට ඇප්ලයි කරපුවාට කතාගන්න දෙයක් තියෙන්න්න පයි වායිතින් දන්න මොනද කියලා එක්ස්පේන් කරදදි මේ කොක්ටෙල් තොට වයින්ස් එතකොට ස්පිරිටස් දන්නවනවා වේට කෙනෙක් විදිට වා ප්‍රයෝටයිස් වෙන්ට තින චාන්සක වැඩි ඉතින් අලුතෙම වැඩ කෙනෙක් නම් වාට මේ ස්කිල් දෙක තම ප්‍රධාන වශයෙන් තියෙනවා ඊට අමතරව වාර්තාව ස්කිල්ස් තියෙනවා ගෙස් කෙනෙක් කොහොමද හැන්ඩල් කරන්නේ කොහොමද යාලව කන්වින්ස් කරන්නේ එතකොට ට්‍රේ එකක් හැන්ඩල් කරන්නේ කොහොමද ඒ වගේ අර ජොබ් රිලේටඩ් ප්‍රැක්ටිකල් තව නොලෙජ් එක ස්කිල් එක හදා ගන්න ඕන නමුත් වාට ප්‍රධාන වශයෙන් මේ ස්කිල් දෙක තියෙනවා නම් ඒක තමයි ප්‍රධානම රික්වයර්මන්ට් දෙකක් කියලා මට තේරෙන විදිහට මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ඉගෙන ගත්ත දේ. ඉතින් වා කොහොමද මේ වාගේ ස්කිල්ස් මේ බේසික් ස්කිල්ස් ටික හදාගන්නේ ඉතින් අද අපි මේ 2026 වෙනකොට ඇත්තටම අපිට ගොඩාක් ඉගෙන ගන්න ෆ්‍රී ඉගෙන ගන්න තියෙන chances ඇත්තටම වැඩිවා YouTube එකේ ගැහුවත් Facebook එකේ ගැහුවත් කොහේ ගැහුවත් ඉගෙන ගන්න ඕන නම් අවශ්‍ය කරන හැම දෙයක්ම in detail free වාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් self study තමයි මම recommend කරන හොඳම දේ. ඉතින් වාට course එකකට enroll වෙන්න පුළුවන් නම් එතකොට හොඳ එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක් මොන හරි ඔෆර් කරනවා නම් ඒක ඉගෙන ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මොකද යාලා අර ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක ඔයාලට
යාලගේ ඉගෙන ගන්න ඊට අමතුර ඉතින් බේසික් ඉගෙන ගන්නවනවාට YouTube එක වෙබ් එක ඕන තැනක ඉගෙන ගන්න පුළුවන් හරි දැන් අපි බලමු එතකොට බාටෙන්න්න කෙනෙක් වෙන්න මොනදවාට තියෙන ස්කිල්ස් එතකොටට එක්ස්පිරියන්ස් නැත්තන් කොහොමද බාටන්න කෙනෙක් විදිට ඇප්ලයි කරන්න මොනොදව හදාගන්න ඕන සහ බාරකක් ඇතුළේ ප්‍රධාන වශයෙන්වා දැනගන්න ඕන දේවල් මොනවද ඉතින් බාටෙන්න්න කෙනෙක් වුණත් වාර්තින ෆස්ම ස්කිල්ල එක තම කමිනිකේෂන් ඉතින් කමිනිකේෂන් එක එතකොට දැන් දන්නවා කමිනිකේෂන් වාට ඉන්ඩස්ට්‍රිකට ඇත්තරම ඉන්ඩස්ට්‍රිකට එන්ට වෙද්දිත් වාට කමිනිකේෂන් ස්කිල්ස් තියෙන්නවා තොට මෙතනදි කියන්නේවා ඉංගලිෂ් මේ ස්පීකින් ස්කිල්ස් ඕන්න වාට නිකං මේ නේටව් ලෙවල් ඉංග්‍රීසි ඔටෝ හැදෙනවා ඇතුළට අපෝට පස්සේ මොකදවා සව් කරන්න ගෙස්ලත් එක් කතාගන්න ගෙස්ලත් එක් අනිත ඉන්නවාලගේ ප්‍රොෆෙෂනල් වර්ක් එන්වයමන්ට් එක හැමෝම ඉන්ඩස්ට්‍රික වැඩ කරන එතකොටවා නිතරම කමිනිකේට් කන්න ඉංගලිස් වලින් ඉතින් ඒක ඔටෝ හැදෙන ස්කිල්ලයක් ඉතින් මම මගේ එක්ස්පිරන්සේ ගත්තොත් මම 2016 මම මේ ඉන්ඩස්ට්‍රිකට එනකොට ඇත්තර මම ඉංග්‍රීසි දනහිටිය නෑ ඉතින් මම වැඩ කරන ගම පොඩ්ඩ පොඩ්ඩ ගෙනගෙන තම අද දැම් මේ මම පොඩ්ඩක් මැනේජ් කරගන්න පුළුවන්දර ඉංග්‍රීසි ගෙනගෙන තියෙන් ඇතරම හැබැයිතින් මේ තමන්ට උමනාව තියෙන් ඕන පොඩ්ඩ පොඩ්ඩ මොනහරි ගෙන ගන්න ඕන තින්නතු ඔටෝ හැදෙන්න්නෙත් නෑ ඉන්ඩස්ට්‍රිකට ආවගේ ඇතොට කමිනිකේෂන් ස්කිල්ල එකට පස්සේ තියෙන්න්න ඕන ප්‍රධානම මේ තමා බාටන්න කෙනෙක් විදිරවා එන්ඩ ප්ලෑන් එකත් තියෙනවන බේසික් බාටෙන්ඩිං ස්කිල්ස් මෙහමකිවහම තොට වාට නොලෙජත් තියෙන් ඕන ස්පිරිට්ස් කියන ස්පිරිට්ස් හමනාද ජින් වොඩ්ක රම් ටිකිලා මේ පහ ජින් වොඩ්ක රම් ටිකිලා විස්කි මේ පහ වාට හොඳ අවබෝධයක් තියෙන්න්නවන පහ කොහොම දන්න මොනද වෙනස්කං ඒටි එතකොට ලිකේස් ගැන දැනගෙන ඉන්නවන ඊට පස්සේ ලිකේස් ගත්හම ගොඩක් ලසික් කොක්ටල් දාන ලිකස් තින එලිකස්ටිකවා දැනගන්න මොනදගවත්තේම කොයින්ට්‍ර තිනවා ට්‍රිපසෙක් තියෙනවා එතුට කලුවා තියෙනවා බේලිස් තින ඒවගේ ගොඩක් තියෙන ඉතින් ඒවා දැනගන්න ඊට පස්සේ තියෙන ස්කිල්ල එක තමා කොක්ටේල්ස් ඉතින් ක්ලසික් කොක්ටේල් මං කලින් කිව්වා වගේ ක්ලසික් කොක්ටේල් කියන්නේ බාටන්න කෙනෙක්ට තින මොකක්ද බලගතුම අවිය කිවුත් හරි ඒක තම අඩදින ස්ට්‍රන්ත්ම වේපන්න ඉතින් කොක්ටේල් ක්ලසික් කොක්ටේල් වා සීයක්වත් අඩුම මෙමරයිස් කරන්න ඕන අලුතෙම බාටන කෙනෙක් විදිට ඇප්ලයි කරන්න බලාගන්න ඉන්න කෙනෙක්න ඉතින් බාටන කෙනෙක් විදිර ඔලඩි වැඩ කරනයි දන්නවා යාලා වැඩ කල වැඩ කල ඒවාඇවිල මසල් මෙමරියට එනවා මොනවද ක්ලසික් කොක්ටේල්ස් නමුත් අලුතෙම එන්න කෙනෙක්න ඉන්ටෝවකට අන්න රෙඩිවෙන්ඩ බලාගන්න ඉන්න අනිවාරෙන්වා ක්ලසික් කොක්ටේ සියක්වත් ඔලි තියාගන්න ඕන එතවට මේ සීයක්වම ඇත්තන එක ලොකු ගාන නමුත් හරියටකට ඇපරෝච් කරොත් ඒක ලොකු ගානක් වෙන්නේ නෑ හොමද දැන් බේස් පහක් මම කිවන ජින් වොඩ්ක රම් ටිකිලා විස්කි කියලා එතකොටවා මේ බේස් පහට අනුව කොක්ටෙල් විස්ස මෙමරයිස් කර ඉතින් එක පාටම සීකට අන්ඩන්න ඉස්සල 10 මෙමරයිස් කරලා සාමාන්‍යෙන් දවසට ආය රිවයිස් කර ඒක රිමයින් කරන්න තෝට තමයි මසල් මෙමරටෝක මේවා වෙන්නේ හරිද ඉතින් කොක්ටෙල් සීයයි එතවට පස්සේ මේ ස්පිරිටස් ටිකයි බේසික් ලිකස් ටිකක්වා දැනගන්න ඊට පස්සේ තම කොක්ටෙල් හදන විදිහ අනිදේ තම බාටන්න කෙනෙක් වුණහම අනිවාරෙන් බාර ඇතුල තින් ටූල්ස් ටික දැනගන්න බේසික් ටූල්ස් ගත්තු ශේකරක තින බොස්ටන් ශේක තියෙනවා ඊට පස්සේ ජපනිස් කොබ්ල කියලා කියන ඒවගේ තියෙන ටූල්ස් ඊට පස්සේ හෝතරෝන් ස්ටේන එක බාස්පූන් එක ඊට පස්සේ ස්ට්‍රේනස් ගොඩක් දෙවල් තියෙනවා ඉති ඒක්කොම ඔලි තියාගන්නවන මොකද වා දැනගන්න කොහොමද කොක්ටෙල්ලක් හදන්න කියලා එක්ස්පලේන් කරන්න ගොත්තම වා කියන්න ඕන මම මෙමතා පටන්ගන්න මේකට මේ ඉංග්‍රීඩින්ට එක දානට පසම ස්ට කරන සාමාන්‍යෙන් දැන් නිගරෝනික කොම හදන්න කියලා හොත්තම වා එක්ස්පලේන් කරන්න ඉන්ටව හන්ඩ පුළුවන් ඇතර කොහොමද හදන්න හරි මට එක්ස්පලේන් හවිගුණ මේ නිගරෝනි so then you can explain එතොරට කියන්න පුළුවන් okay I'll first take a glass the mixing glass and I'll make it chill with some ice and then I'll remove the ice add all these three ingredients gin campari and sweet vermouth equal parts and then I'll add some ice then stir the drink ඒ වගේ තම කියන්න තියෙන හරිද ඊට පස්සේ ඇතරම වාට ප්ලේස් කරන්න පුළුවන් ඉතින් අනිත් ස්කිල් එක තමා මං කියන්නේ ඔය ටික බාටන්න කෙනෙක් විදිහටවා ඉස්සෙල්ලම ඇප්ලයි කරන්න ඉන්න කෙනෙක් නම් ඉතින් ඔය ටික ඇති කියන්නේ වට මැච්චක් ගහන්න පුළුවන් ඉන්ටර්ව් එකේ වාගේ කමියුනිකේෂන් ස්කිල්ස් හොඳයි නම් ඔය බේසික් ඉන්ෆර්මේෂන් ටික හොඳයි නම් වට රෝලක් ගහන්න පුළුවන් ඇත්තට ඊට පස්සේ
තාම මේ පොසිෂන් ඉන්ඩීටල් කතා කරනවා ස්තරහට ගෙන විඩියෝල තර ස්කිල්ස් කොම හදාගන්න කියන එක ඉතින් දැනටවා ස්කිල්ස් නොමිලේ හදාගන්නන ඕන තන YouTube වීඩියෝස් තියෙනවා එතකොට වෙබ් එක ගන්න පුල හොඳම දේ තම YouTube වීඩියෝ බලන එක කොක්ටෙල් එකෙන ගන්න මොකදවාට අර ප්‍රක්ටිකලි බලාගන්න පුළන් කොහොම දන්න මොනවද පාවිච්චි කරන මේකින් මෙතඩ තොරගත ස්ට ෂේකින් ඉට පස්සේ බ්ලෙන්ඩිං ඒවගේ ගොඩක් තියෙනවා ක්‍රම හයක් විත තියෙන හයක්ව හතරත් තියෙන බිල්ඩ බ්ලෙන්ඩිං ස්ට ෂේකින් වගේ හයක් තියෙනවා ඒ වගේ ඉටස් ලේරිං ඒ වගේ ඉතින් වාට ඒවා නොමිලේ වාට ගෙනගන්න පුළුවන් අරවිදියට ඊට පස්සේ තමයි සොමිලිය කියන රෝල් එකට එන්නේ ඉතින් සොමිලිය කියන රෝල් එකට ආපුවාම ඔය දෙකම දැනගන්න මොකද සොමිලිය කෙනෙක්ගේ ප්‍රධානම රෙස්පොන්සිබිල්ට තම රෙස්ටරෝන්ට එක ඉන්න වයින් ස්ටෝට් වගේ තමයි තකොට ම දැනට වැඩගන්න සොමිලිය කෙනෙක් සිර තකට මට තින මේන් රෙස්පොන්සිබිල්ට තම මගේ සොමිලිය ඉන්වෙන්ට්‍රික බලාගන්නන වයින් ඉන්වෙන්ට්‍රික බලන්නන ට පස වයින් ඕඩස් ගන්නන වයින් රෙකමන් කරන්න අප්සෙල් කරන්න ඕන මට ටාගට් එකත්තින ටාගට් එක ඇචිව් කරන්න ඕන ඉතින් ටාගට් එක ඇචිව කරන්න මට හොඳ ප්‍රඩක් නොලෙජ් ගත්තියන්න මන් දැනගන්නන මගේ වයින් ලිස්ට එක ඉන්න නව් එතකොට සෙලේගේ කොහෙදවා තියෙන්නේ කොහොම දේවා ස්ටෝ කරලා තියෙන්නේ එතකොට වයින් මෙනුවක වයින් ලේබල් තියන 700-800ක් එතොට ඒවා දැනගන්න ඕන ඒ හැම එකම ඉතින් එහෙම එතොට අලුතෙම සොමිලිය කෙනෙක් වෙනවන ඇත්තර මේක අමාරු වැඩක් මං හිතන්නවාට ඉස්සල්ලම සොමිලිය ජොබ්බක් කොහ තම්බේ කියලා සොමිලිය කෙනෙක් වුණාම ප්‍රධාන වශයෙන් බලන ස්කිල්ල ගත්තින එක තමා සමිලිය ෆෝර්මල් එඩුකේෂන් සටිෆිකේට් බලනවා එතකොට WSCT CMS නැතන් කෝට of මාස සොමිලිය ඒ දෙක තමා දැනට ප්‍රධාන වශයෙන් තියෙන සටිෆිකේෂන් බොඩි දෙක ඉතින් මම දැනට කරලා තින ලෙවල් 1-2-3 තුනම කරලා තින වයින් සම්බන්ධ ඉතින් එහෙම තමන් වයින්වලට එන්ටවනේ ඉතින් සොමිලි කෙනෙක් වෙන්න ඇත්තරම මේ පොසිෂන් දෙකේ වාට එක්ස්පිරෙන්න්ස තියෙන්නවා එතකොට ඒ මම මගේදී මොනද මං කරන වැඩ මගේ රෙස්පොන්සිබිලිටිසයම ඉස්රහට වෙන විඩියෝස්ලින් කතා කරන්න යනවා ඉති අද වීඩියෝ එකේති මට කතා කරන්න ඕනුනේ මේ ඉන්දස්ට්‍රිකට අලුතෙන් එන්න කෙනෙක් එන්න බලාගෙන ඉන්න කෙනෙක්ට වැදගත්ම වෙන කරුණුටිකත් තම එතොට මයිස්තරාට කතාගන්න යනවා වේට කෙනෙක් වෙනකොට කොහොමද හදාගන්නවාගේ ස්කිල්ස් ටික ඒ වගේ දේවල් මගේම එක්ස්පිරියන්ස් එක ඉතින් මම හිතනවා මේ වීඩියෝ කාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා මොන හරි අයිඩියා එකක් වාට ඔලුවට එන්න ඇති හරි දැන් මම මොකක්ද ඊළඟට කරන්න ඕනේ කියලා ඉතින් ඔයාලට මේ channel එකත් එක්ක subscribe කරන්න යාළුවොත් එක්ක share කරන්න ඉන්ඩස්ට්‍රි එකට එන්න ඉන්න ඇත් එක්ක ඉතින් මම ඉස්සරහට තව වැදගත් වීඩියෝ ගේනවා තව ගොඩක් එක්සයිටින් ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මම ඒකත් ගේනවා ඉතින් මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ එහෙනම් හැමෝටම ජය වේවා අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින් ජය වේවා